සුන්දර සීනයක් මැව්වා අපවට කර සීනයක් මැව්වා ඔබ මගේ කර. Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අදත් ගෙනා travel vlog එකක්. ඉතින් මේ family trip එක අපි ගියේ down south වලට. එක night එක මිරිස්ස අනිත් night එක හිටියේ අපි උණුවටනේ. ඉතින් අපි මේ යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අද නම් සැරෙන්සරට වහිනවා. ඉතින් අපි ඇත්තටම හිතුවේ අද නම් වහී කියලා. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් හැමදේටම කලින් බඩ පුරවගෙන ඉන්න බෑ. ඉතින් අපි නැවතුවා නියුමෝනිස් එකෙන් උදේට කන්න. ඉතින් අපේ ෆස්ට් ලොකේෂන් වනේ කොස්ගොඩ ටර්ටල් හැචරි එක. ඉතින් මගෙත් මේ ෆස්ට් ටයිම් එක්ස්පීරියන්ස් එක තමයි. ඉතින් මෙතන හදලා තියෙන ඩොනේෂන්ස් දාන්න. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් ටර්ටල්ස් ලා වෙනුවෙන් මෙතන ඩොනේට් කරන්න. ඉතින් මෙතන හිටියා ටිකක් සාමාන්‍ය සයිස් ලොකු ටර්ටල්ස්ලා දෙන්නේ. ඉතින් මේගොල්ලෝ කිව්ව විදිහෙන් නම් මේ දෙන තමයි ඉන්න වයසම දෙන්න මෙතන. ඉතින් දැන් මේගොල්ලන්ට කැම දාන වෙලාවේදී මේගොල්ලෝ මොනවද පාසි වර්ගයක් තමයි මේ අංකල් දැම්මේ. ඉතින් මෙතන පොඩි ටර්ටල්ස් වගේ ලොකු ටර්ටල්ස්ලාත් ඉන්නවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මෙතන ටර්ටල්ස්ලාත් එක ටර්ටල්ස් අතේ තියන ෆොටෝ ගහන්න. ඉතින් මේගොල්ලෝ ඒ chance එකත් අපිට දීලා තියෙනවා. අපේ නෙක්ස් ලොකේෂන් උනේ මාදුරිව බෝට් සෆාරි එක. ඉතින් මෙතන බෝට්ස් එක අය ඉන්නවා. ඉතින් අපි තෝරගත්ත බෝට් එකේ රයිඩ් එක පැයක් හමාරක් දෙකක් විතර යනවා. ඉතින් බෝට් එකේ 10 දෙනෙක්ට යන්න පුළුවන්. මෙතන පේමන්ට් එක නම් 6000ක් විතර වුණා. ඉතින් guys මේ view එක මාර ලස්සනයි. ඉතින් ඔයගොල්ලෝගේ ideas මොනවද කියලා පල්ලයි කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් බෝට් රයිඩ් එක යන ගමන් මේගොල්ලෝ අපිව අර පොඩි මැටි ඒගොල්ලෝ මැටි ගේකට අරන් ගියා. ඉතින් එතන කුරුදු හදනවා. ඒගොල්ලෝ අපිට කුරුදු හදන විදිය කියලා දුන්නා. මම ඕගොල්ලන්ට ඊළඟ වොයිස් ක්ලිප්ස් වලින් ඒක දාන්න. මේ මුල් පොත් අපි සූර්ලා ඉන්ටර්නෙට් ගන්නේ නැහැ. දෙවෙනි පොත් තමයි අපි ඉගෙන ගන්න. මේ පොත අයින් කරන්නේ ලංකාවේ විතරයි. ඉන්දියාවේ ඉඳලා වගේ අතවල මේ මුල් පොත් සූර්ලා ඉන්ටර්නෙට් නැහැ. ඒකෙන් තමයි ලෝක හොඳම කුරුදු විදිය ලංකාවේ සූර්ලු ප්‍රසිද්ධ. මේ පොත්ත බුරුල් කරගන්න මේ විදිහේ පිත්තල කෑල්ලකින් මැද ගන්න ඕන. එතකොට මේ පොත්ත දිගේ බුරුල් වෙනවා. තොයි වේල ගන්න. අවුයි දාන්නේ. අවුයි දැම්මොත් කුරුදු කෑල්ල කළු වෙනවා. මේ විදිහට කුරුදු වීය. මේම හදාගත්ත කුරුදු කෑල්ල මැදට පොඩි පොඩි කෑලි අපි පුරවන්නේ. ඒක කඩේ තියෙන කුරුදු වලට මේ රොඩ තමයි පුරවන්නේ. ඒකයි කඩේ තියෙන කුරුදු ඉක්මනට දිරලා වැටෙන්නේ. අර දිරලා පුස්කාල වගේ වැටෙන්නේ ඒ මුණා. අපි කරන්නේ මේ විදිහට ලනුව දාලා ලනුවට තමයි වේල ගන්න. අවුව දාන්නේ. අවුව දැම්මොත් කුරුදු කෑල්ල කළු වෙනවා. තුන් තෙල් හදාගන්න. මේක පාවිච්චි කරන්නේ ඔළුව කැක්කුවට නම් මේ දෙපැත්තේ පොඩ්ඩක් තරවලා පොඩි මසාජ් එකක් දුන්නොත් හොඳයි. දත් කැක්කුවට නම් පුළුන් කෑල්ලක තියලා දදාගත්ත කොමිනාත් එකක් වගේ සනීප වෙනවා. සෙමාමාවට උණු දෙපැත්ත ගා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කුණු වතුරයක් කරන් තෙල් බින් දෙකක් දාලා කුමාරිය අල්ලන්න සිරුරු වෙලා යනවා. ඕනම හන්දි වේදනාවකට කොන්ද දෙකකමකට දැස් දෙකකමකට පාවිච්චි කරලා මේ කුණු තෙල් ගන්න කොහොමද සුවඳ. ඒ වගේ මෙතන තව ෆිෂ් පායකුත් තිබ්බා. ඉතින් මෙතන විනාඩි 5 රුපියල් 100යි. ඉතින් ඒ වගේ මෙතන පොඩි දේවාලයක් තියෙනවා. ඉතින් මෙතන ගන්ධේයියන්ගේ පිළිමයක් තමයි තියෙන්නේ. ඉතින් කිව්ව විදිහට මේකට ගොඩක් දැන් පරණ. ඉතින් අපි ඊළඟට ආවේ සුනාමි ෆොටෝ මියුසියම් එකට. ඉතින් මේ ට්‍රේන් එකකුත් තිබ්බා සුනාමියට අහු වුණා. ඉතින් මම උඹලට ඒකේ ෆොටෝස් දැන් දාන්න. ඉතින් අපි අපේ ෆස්ට් නයිට් එක තෝරගත්තේ Sea Breeze Mirrors කියන හොටෙල් එක. ඉතින් අපි මේ හොටෙල් එක හොයාගත්තේ booking.com කියන page එකෙන්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඒකෙන් ඕගොල්ලන්ට කැමති හොටෙල් එකක් බලලා ඩිරෙක්ට් ඒ හොටෙල් එක contact කරගන්න.
ඉතින් සමහරක් වෙලාවට booking.com එකේ prices වලට ඒ hotel එක contact කරගත්තම prices අඩුයි. සමහරක් වෙලාවට booking.com එකේත් offers යනවා. අපි එහෙනම් මේ hotel එකේ රවමත් දාලා බලමු. එහෙනම් අපි ගත්ත family rooms එක කොයි වගේ තිබුණ කියලා බලමු. ඉතින් එක room එකක double bed එකයි single bed එකකුයි තියෙනවා. ඒ වගේම මේගොල්ලෝ AC facilities, hot water facilities උත් ඔක්කොම තියෙනවා. ඒ වගේම tea coffee හදා ගන්නත් facilities තියෙනවා. ඉතින් tea coffee හදාන්න මදි වුණොත් ඔයගොල්ලෝ පුළුවන් පල්ලෙහින් ඒගොල්ලෝගෙන් ඉල්ල ගන්න. ඉතින් මේ දින මේගොල්ලෝගේ washroom එක ඉතින් මේකත් මාරම clean, මාරම ලස්සනට තිබ්බා. ඉතින් මේ තියෙන අපි ගත්ත අනිත් room එක. ඉතින් මේකේ තිබ්බේ double beds දෙකක්. ඉතින් මේකෙත් අර වගේම tea coffee facilities, AC, hot water ඒ ඔක්කොම තිබ්බා. ඉතින් ඒ වගේම මේකේ wardrobe එකක් තිබ්බා. ඉතින් මේකේ bathroom එකත් අර වගේම තමයි හරිම simple. ඒ වගේම මාරම clean එක මාරම ලස්සනට තිබ්බා. ඉතින් අපි දවල්ට කාලා හොටෙල් එකේ check in නිසා ඊට පස්සේ අපි රැට කන්න තමයි මේ ආවේ. හන්දිය කඩේ කියලා තැනකට මේක පයින් යන දුර තමයි අපිට තිබ්බේ හොටෙල් එකේ ඉඳන්. ඉතින් මෙතන පරාට ඒ වගේ දේ කෑම තමයි තිබ්බේ. ඉතින් ඕගොල්ලන්ට maps වලින් බලන්න පුළුවන්. good morning ළමයි. ඉතින් මේ තියෙන අපේ දෙවෙනි දවස. ඉතින් අපි උදේම ෆොටෝ ටිකක් ගහලා අපි ඊළඟට ආවේ breakfast එක ගන්න. ඉතින් මේගොල්ලෝ breakfast එක මාරම රහට හදලා තිබ්බා. ඊට පස්සේ ආවේ අපි කොකොනට් රීල්ස් මිරිස්ස කියන ප්ලේස් එකට. ඉතින් මේකත් අපේ හොටෙල් එකේ කිලෝමීටරයක් වගේ දුරින් තමයි තිබ්බේ. ඉතින් හොටෙල් එකෙන් චෙක් අවුට් වුණාම අපි ආවේ මෙතනට. ඉතින් මේක මාරම ලස්සන ෆොටෝ ලොකේෂන් එකක්. ඉතින් ඔයගොල්ලෝ ඩවුන් සවුත් තවත් අනිවාර්යෙන් මේකට යන්න අමතක කරන්න එපා. අපේ next stop එක උනේ පැරට් රොක් එක. ඉතින් මේකත් කොකොනට් රීල්ස් ළඟ තමයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඩවුන් සවුත් තවත් මෙතනටත් යන්න. ඉතින් අපිට මේ පැත්ත හිටපුවායි කිව්ව විදිහෙන් නම් අර ගල උඩට යන්න පුළුවන්. හැබැයි අද මුහුද සැරයි නිසා අපිට මුහුද පා ගන්නවත් යන්න බැරි වුණා. ඉතින් ළමයි මාරම මහන්සි අර තැන් දෙකේ ඇවිල්ලා ඊට පස්සේ අපි ආවේ අපේ ලන්ච් එක ගන්න. ඉතින් මේ ප්ලේස් එකට තමයි අපි ආවේ. ඉතින් මෙතනත් ඇත්තටම කෑම මාරම රහයි. ඉතින් ඊට පස්සේ කාලා බීලා ඔක්කොම කරලා ඉවරලා අපි ටිකක් වෙලා ඉඳලා අපි අපේ ඊළඟ හොටෙල් එකට යන්න පිටත් වුණා. ඉතින් ඒ හොටෙල් එකේ දින උණුවටනේ. ඉතින් අපි දැන් මිරිස් ඉඳන් දැන් උණුවටනේ යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් අපි උණුවටනේ හොටෙල් එක විදිහට තෝරගත්තේ OM ආයුර්වේදික් රිසෝට් කියන එක. ඉතින් මේකත් මාරම ලස්සන ලොකේෂන් එකක තමයි තිබ්බේ. ඉතින් වටේම ගස් කොළන් ඒ වගේ මාරම නිස්කලංකයි. ඉතින් මේ හොටෙල් එකේ ස්ටේ එකකට අපි රූම්ස් දෙකක් ගත්තා. ඉතින් මේ තින්නේ පළවෙනි රූම් එක. ඉතින් මේ රූම් එකේ මිරර් එකක්, ඒ වගේම hot water facilities, ඒ වගේම AC, ඒ වගේම තව අපේ tea and coffee හදා ගන්න වගේම triple bed එකක් තමයි මේ රූම් එකේ තිබ්බේ. ඒ වගේම ඇඳුම් එල්ලන්න තැනකුත් මෙතන තියෙනවා. ඉතින් මාරම ලස්සන මාරම ක්ලීන් බාත්රූම් එකක් තිබ්බා. ඉතින් මේගොල්ලන්ගේ ආයුර්වේදික් ප්‍රොඩක්ට්ස් මෙතන තිබ්බා. ඉතින් ඒ කියන්නේ මේගොල්ලන්ගේ ආයුර්වේදික් ෂැම්පූ, ඒ වගේම කන්ඩිෂනර්, ඒ වගේ ටිකක් අපිට බාත්රූම්ස් වලටත් මේගොල්ලෝ දීලා තිබ්බා. ඉතින් මේ තියෙන අපේ බැල්කනි වීව් එක. ඉතින් අපි කලින් හිටපු හොටෙල් එක නම් බැල්කනි වීව් එකක් ඇත්තම තිබ්බේ නැහැ. ඒකයි මම ඔයගොල්ලෝ මුකුත් වැඩි පෙන්වන්න ගියේ නැත්තේ. ඉතින් අපි කට්ටිය ඊට පස්සේ රෙස්ට් කරලා අපි ඊට පස්සේ ආව රැට කන්න. ඉතින් මේ ප්ලේස් එක තමයි ආවේ. මෙතන හොපර්ස් තමයි අපි ගෑවේ. ඉතින් මේගොල්ලෝගේ මාරම රහයි කෑම. ඉතින් ළමයි ඊට පස්සේ සුද්දේ මටත් අතපය තියාගෙන බැරි නිසා පූල් එකට යන කලින් මම මෙතන සුදු ගල් වලින් මේගොල්ලන්ගේ රිසෝට් එකේ නමයි මගේ S එකේ අකුරයි මං ගැහුවා. ඉතින් ඊයේ මේගොල්ලෝ මැනේජර් කෙනෙක්ගේ පාටි එකක් තිබ්බ නිසා අපිට ඊයේ පූල් එක යූස් කරන්න හම්බුනේ නෑ ඇත්තටම. ඉතින් ඔයාලට දෙන තැඹිලි ටිකක් බොන්න. ඉතින් අපි හොටෙලෙන් චෙක් අවුට් වෙලා යන මග අපි හිටනවා බීච් එකේ බෝට් රයිඩ් එකක් යන. ඉතින් බීච් එකේ මාරම සරයි අද. මේ දවස් ටිකේම ඇත්තටම මාරම සරයි බීච් එක. ඒක නිසා බෝට් රයිඩ් එක ගියාට ඇත්තටම වැඩක් වුණේ නැහැ. අපරාධ සල්ලි කියලා හිතුණා. ඉතින් ඔහොම තමයි අපේ ඩවුන් සවුත් ට්‍රිප් vlog එක ඉවරනේ. මම හිතනවා ඔයගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරන්නේ නැති කියලා. ඉතින් අපි එන ඊළඟ වීඩියෝ එක හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. bye bye.